හරි සුබ දවසක් හැමෝටම. අද 9 වෙනි මාසේ 26 වෙනි සිකුරාදා. එතකොට වෙලාව දැන් 11යි. ඩේලි බයස් එක ගැන වීඩියෝ එකක් ගේන්න හිතුවා අදත්. එතකොට අපි ඉස්සෙල්ලාම ඩොලර් ඉන්ඩෙක්ස් එකට ගියොත් කිව්ව විදිහටම වීක්ලි CRT එක කම්ප්ලීට් කරගෙන මාකට් එක ඩ්‍රෝන් ලික්විඩිටි වලට රන් වෙන ගමන් තියෙන්නේ. එතකොට ඒත් එක්කම මෙතන අපිට පේනවා ළඟම ඩ්‍රෝන් ලික්විඩිටි වගේක් තියෙනවා ඩේලි හයිස් වගේ. මේ ටික රිච් කරන්න ඕනි කියන තැන තමයි මාකට් එකේ මම ඉන්නේ. එතකොට අපි බලමු ඊයේ USD වලට නිවුස් වගේක් ආවා. ඒ නිවුස් ටික ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ඔක්කොම ෆයිනල් GDP මේ නිවුස් ටික ඔක්කොම USD වලට පොසිටිව් විදිහට බලපාලා තියෙනවා. ඒත් එක්කම USD එක ස්ට්‍රෝං බුලිෂ් පැත්තේ තියෙන සම්භාවිතාවය වැඩි. ඒක ඩොලර් ඉන්ඩෙක්ස් එක බුලිෂ් පැත්තට යනවා කියන්නේ යුරෝ USD GBP USD කියන කරන්සි පෙයාර්ස් මේන්ලි මම ඒ දෙක විතරයි බලන්නේ. ඒ දෙක ගොඩක් දුරට සෙල් පැත්තට අද යන්න තියෙන සම්භාවිතාවය වැඩි. අනික දැන් ඩේලි බයස් එක පැත්තෙන් ගත්තොත් මාකට් එක ඩේලි ලෝ එක ප්‍රීවියස් ඩේලි ලෝ එක ගන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒක මාක් කරගමු. ප්‍රීවියස් ඩේලි ලෝ එක මෙතන තියෙනවා සහ යුරෝ USD එක ගැන බලුවොත් යුරෝ USD එක FPG එකකට ඇවිල්ලා මෙතන ප්‍රොපර්ෂන් බ්ලොක් එකක් තියෙනවා. ඕකේ වැදිලා තියෙනවා දැනට. ඒත් එක්කම යුරෝ USD එකත් මෙතන ප්‍රීවියස් ඩේලි ලෝ එක ගන්න තියෙන සම්භාවිතාවය වැඩි. GBP USD පැත්තට ගියොත් මාකට් එක 1 day FVG එකක වැදිලා කොහොම ගිහින් බලමු. කොහොම මෙතන CR ටිකක් මේ හදලා තියෙනවා ඔයාලට පේනවා. කොහොම CR ටිකක් මෙතන තියෙනවා. එතකොට ගොඩක් දුරට මේ CR ටික කම්ප්ලීට් කරලා මෙතන FVG එකකින් හැරෙන්න පුළුවන්. නැත්නම් මේ හැරේ තියෙන FVG එකකින් කොහොම FVG හරි මෙතන දැන් low time frame ගියාම 1 hour FVG එකක් මම තියනවා දැක්කා. මෙතන 1 hour FVG එකක් තියෙනවා. ඒකට ඔතනින් කන්ෆර්මේෂන් එක දුන්නා. ඔතනින් මෙතන සෙල් එකක් බලන්න පුළුවන්. ගොඩක් දුරට මම හිතන් ඉන්නේ මේ CRD එක කම්ප්ලීට් කරලා හැරෙයි කියන තැන තමයි. බලමු සෙටප් එක දෙන විදිහට තමයි ඉතින් ගහන්නේ. ඔය ටික තමයි ඉතින් ඩේලි බයස් එක ගැන කියන්න තියෙන්නේ. එකම යුරෝ USD පැත්තට ගිහින් බලුවොත් අපි එතන ප්‍රීවියස් ඩේලි ලෝ එක අපිට බලා ගන්න පුළුවන්. එතක මෙතන කොහොම ෆීචර් එකක් තියෙනවා. එතකොට අපිට 15 මිනිත් ගියාම බලා ගන්න පුළුවන් ලික්විඩිටි පූල් එකක් තියෙනවා සෙල් සයිඩ් පැත්තට. 5 මිනිත් වලට ගියත් ඔක පේනවා. ඒ ඔයාලට පේනවා ඇති මෙතන සෙල් සයිඩ් ගන්න මාකට් එකේ ලික්විඩිටි ඩ්‍රෝන් ලික්විඩිටි හදාගෙන යන ගමන් තියෙන්නේ. එතකොට GBP USD එකක් දාගෙන බලමු. GBP USD එකේ මෙතන ලික්විඩිටි එක මෙතනින් හන්ට් කරලා මාකට් එක අප්සයිඩ් දෙන ගමන් තියෙන්නේ. නමුත් ඩ්‍රෝන් ලික්විඩිටි හදන ගමන් තියෙන්නේ. එතකොට අපි බලමු ලන්ඩන් සෙෂන් එක ඕපන් එකෙන් පස්සේ මාකට් එක මොකද කරන්න කියලා. සෙටප් එකක් තිබ්බොත් මම ලයිව් ට්‍රේඩ් බ්‍රේක් ඩවුන් එකක් අරන් එන්න. තව විශේෂයෙන් සඳහන් කරන්න ඕන දෙයක් මේ අද ගත්තොත් සිකුරාදා වීක්ලි පවර් ඔෆ් ට්‍රේ එකේ අවසාන දවස. ඒත් එක්කම ගොඩක් දුරට සෙල් ඔෆ් වෙන්න හරි ඉන්සයිඩ් භාවිතයට ක්ලෝස් වෙන්න හරි පුළුවන්. සිකුරාදා නිසා මාකට් එක ඕනම දෙයක් කරන්න පුළුවන්. නිසා ට්‍රේඩ් ගද්දී පොඩ්ඩක් පරිස්සමෙන් ට්‍රේඩ් ගන්න. මොකද මාකට් එක 50% උඩට එන්න පුළුවන්. ස්විං එක බැලන්ස් කරලා යන්න. ඒ නැති වුණොත් මාකට් එක මේ හරියෙන් දෙන සෙටප් එකකින් අපිට ගහන්න පුළුවන්. ඕකත් ඔළුවේ තියාගෙන අද ට්‍රේඩ් ෆ්‍රේම් කරන්න බලන්න.
ඔය ටික තමයි කියන්න තියෙන්නේ.